මෙන්න බලන්න අපිට බබෙක් හම්බුණා. Hi guys, welcome back to our YouTube channel Where to Go. ඉතින් ගොඩ කාලයකට පස්සේ අපි දෙන්න මේ vlog එකක් කරන්නේ. මේ ඉතින් ඇත්තටම අද ස්පෙෂල් දවසක්. මොකද මේ අපි ස්පෙෂල් යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා. ඉතින් ඒක සර්ප්‍රයිස් පාටි එකක්. කවුද බලමු මේ පාටි එකට එන්නේ, කොහොමද මේකේ වැඩ ටික වෙන්නේ කියලා බලා ගන්න. ඉතින් අපි දැන්නත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද වෙන්නේ කියලා අපි දිගටම අරගෙන එනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අපි දෙන්න මොකද කරන්නේ කියලා. අපිත් එක කවුද එකතු වෙන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් හැමදාම වගේ අපි දැන් අදත් හොඳටම පරක්කු වෙලා තමයි මේ යන්න පටන් ගෙන තියෙන්නේ. මොකද අපි දෙන්නට තියෙන වැඩ ටික කොහොම ඉවර කරගෙන මේ යනකොට ඉතින් වෙලා ගිහින් දැන් දෙන්නම යනවා. මේ යන මග අපි දෙන්න චේන්ජ් කරගන්න ඕනේ. මොකද මේ ඉඳන් ඇඳගෙන ගියොත් එහෙම ටික අමාරුයි වැඩේ. ඒක නිසා මේ අපි මගදී චේන්ජ් කරගන්න හිතුවා. කට්ටියත් එක්කම එකවර යන්න පුළුවන්. එතකොට ඒක නිසා මේ වෙලා ගිහිල්ලා තියෙන දැන් දෙන්නට මේ නිසා අපි ඉක්මනට යනවා. ගිහිල්ලා දෙන්න හම්බෙමු. කැම්ලට් එකේ ඉන්නේ මේ නිකම්බෝවල. අපි අතුරට යමු. මෙන්න බලන්න අපිට බබෙක් හම්බුණා. ඔන්න ඉතින් මේ විදියට අපි කට්ටියම ලෑස්ති වුණා. දැන් ඉතින් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේව තමයි දැන් අපි දෙන්න ඉන්නේ. අපේ ඩ්‍රෙස් කෝඩ් එක ඩාර්ක් බ්ලූ. අපි ඔයගොල්ලන්ටම දීලා තියෙන්නේ. අපිට මෙහෙම ඇත්තා. මේ දැන් එතන ඉඳන් චේන්ජ් කරගෙන මේ කවුද අපි දවිත් අයියා. එයාලා එතන හිටියේ ඒක නිසා දැන් මේ අපි යාළුවත් එක්කම දැන් ලෑස්ති වෙලා යන්නේ පාටි එක තියෙන තැනට. දැන් මේ යන ගමකින් එතන ගිහලා බලමු එතන මොකද වෙලා තියෙන්නේ කියලා. අපි දැන් මේ නිගම්බෝවල ඉන්නේ. යන මග අපිට කේක් එක ගන්න තිබුණා. අරගෙන ආපහු අපි හොටෙල් එකට යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි පාටි එක තියෙන තැනට ආවා. එනකොට ටිකක් හවස් වෙලා අපිට තියෙන්නේ අවුට්ඩෝර් පාටි එකක් අද. ඉතින් මේ තමයි ඒ තැන. ඔන්න ඉතින් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බ වුණා. ඊට පස්සේ අපේ බර්ත්ඩේ බෝයි ආවා. මේ තමයි දසුන් ශානක අයියා. ඔයාලා කවුරුත් දන්න. ඉතින් එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි අපි ඔක්කොලාම අද මෙතෙන්ට ආවේ.
පස්සේ ඉතින් කේක් කට් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට ඩිනර් එක හම්බුණා. අපි chat එකක් දාගෙන ඩිනර් එක ගත්තා. එතෙන්ට ඉතින් දන්න අය දන්නේ නැති අය ගොඩක් ඇවිල්ලා හිටියා. ඔන්න ඉතින් ওই විදිහට පාටි එකත් ඉවර වුණා. කට්ටිය ටික ටික යන්න පටන් ගත්තා. අපිත් යන්න ලෑස්ති වෙනකොට ගොඩක් රෑ වෙලා. ඒත් එකම වැස්සකුත් පටන් ගත්තා. කොහොම හරි අපි දෙන්නත් එන්න පිටත් වුණා. ඉතින් එදා දවස ওই විදිහට තමයි අපි ගත කරේ. ඉතින් ඇත්තටම ලස්සන දවසක්.